ඔයා බ්‍රවුන් ගර්ල් කෙනෙක් නම් ඔයා ළඟ තියෙන මොන ලිප්ස්ටික් ෂේඩ් එකක් තමයි මේ. මේ තමයි Maybelline එකේ අලුතින්ම ලොන්ච් කරපු සීරම් ලිප්ස්ටික්ස් වල එන මැට් රේන්ජ් එකේ number 002 maybe it's කියන ෂේඩ් එක. මේක ළමයි හරිම ලස්සන ෂේඩ් එකක්. මම ඔයාලට ඇප්ලයි කරලා පෙන්නනවා නම් මේක ඕනම බ්‍රවුන් ස්කින් එකකට මැච් වෙනවා. මම මුලින්ම ඔයාලට පෙන්නනවා නම් මේක කොහොමද ලිප් ලයින් එකක් නැතුව මගේ ස්කින් එකේ පේන්නේ කියලා. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි ලිප් ලයින් එකක් නැතුව මගේ ස්කින් එකේ මේක පේන්නේ. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට මේක තව ටිකක් zoom out කරලා පෙන්නන්නම්. මේ තමයි වෙන කිසිම මේකප් එකක් නැතුව ලිප්ස්ටික් එක විතරක් ඇප්ලයි කරලා පේන විදිහ. හැබැයි මම මේක මේ විදිහට ඇප්ලයි කරන්න කැමති නෑ වැඩිය. මම මේක අනිවාර්යයෙන්ම ලිප් කොම්බෝ එකක් විතර තමයි යූස් කරන්නේ. මම දැන් කරලා පෙන්නනවා මම මේක යූස් කරන ලිප් කොම්බෝ එක මොකක්ද කියලා. මම අද මේ කොම්බෝ එකේ ලිප් ලයින් එක විදිහට යූස් කරන්නේ Maybelline එකේ Cross the Line කියන ලිෆ්ටර් ලයින් එක. This is the best lip liner ever, the most affordable and the best lip liner. ගිල්ලෙන් බ්ලෙන්ඩ් කරගන්න. එහෙම නැත්නම් ඒක ටිකක් පැචි විදිහට අර කැත විදිහට පේන්න බලන්න. ඔයාලට පේනවා ඇති ලිප් කොම්බෝ එකක් විදිහට ආව එක මාරම ලස්සනයි. harsh lines නැති වෙන්න හොඳට blend කරගන්න. හරිම ලස්සන nude pink mix වෙච්ච colour එකක් මේක. මාරම ලස්සනයි. මේ Maybelline එකේ serum lipstick එක ගත්තේ Blush by Rush page එකෙන්. ඔයාලට මෙන්න මේ cross the line lip line එකත් ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ අඩුම price එකට Maybelline sell කරන්නේ ඒගොල්ලෝ තමයි. authentic products obviously. ඉතින් ඔයාලා check out කරලා බලන්න මේ serum lipsticks range එකේ තියෙනවා මාරම ලස්සන colors ගොඩාක්. ඔයාලා කැමති color එක හොයාට යාගෙන් pre-order කරගන්න පුළුවන්. මේක gloss එකක් එක්කත් තවත් ලස්සනයි. මම ඒකත් පෙන්නන චුට්ටක් ඉන්න. මම use කරන්න හදාන්නේ අද Maybelline lifter gloss එකේ stone කියන shade එක. මේක ටිකක් pinky shade එකක්. චුට්ටක් මෙන්න මේ විදිහට. එතකොට එන්නේ මෙන්න මේ වගේ ෆිනිෂින් එකක්. ඉතින් ඔයාලට මේ හැම ප්‍රොඩක්ට් එකක්ම Blush by Rush page එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ අලුත් Maybelline ප්‍රොඩක්ට් එක try කරලා තියෙනවා නම් ඔයාලගේ කැමතිම shade එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. Bye.